තට්ට තනියම පීරුවා මම ඇත්ත හොය හොය ලෝකෙ කෙලවර දන්නේ නැතුවම පෙරළුණා ලෝකාන්තයකට වර්ගයා නසාගෙන ස්වර්ගයා හොයා යන මුර්ගයන් ඉන්න ලෝකෙක සොයනවා අපි වසන්තය වේදනා දැකලා හේතුවක් සොයලා වේදනා නැති ලෝකෙක මං සොයා යනවා වේදනා දැකලා හේතුවක් සොයලා වේදනා නැති ලෝකෙක මං සොයා යනවා හලෝ good morning guys. ඉතින් අපි අදත් ඇවිල්ලා ඉන්නේ කැම්පින් එකකට. මම කලින් කිව්වනේ කබරගල කැම්පින් එකක් යනවා කියලා. ඉතින් අපිට ඒ කබරගලම කැම්පින් එකක් යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි ඇත්තම කබරගල කැම්පින් එකක් යන්න හිතුවා. දැන් භාගය තුල ඇවිල්ලා ඉන්නේ අපි පන්නේ පිටින් ඉඳන් ආවේ. දැන් අපි මේ පොඩක් ෆුඩ් සිටි එක නාස්තුවා. බොට් ටිකක් තියෙනවා අරගෙන යන්න. අපේ ටීම් එකට අලුත් සමාජිකයෝ ඉන්නවා. දරුවා අයියා channel එකක් තියෙනවා යාගේ අපි ඒකත් බලමු මම ඉන්නත් විස්තර කියන්න අපි ඇතුළට ගිහලා බට් ටික අරන් එමු හරි ඉතින් මොන කන්ටියක් තියෙනවා ගන්න අපි හිතන් ඉන්නේ රාට නූඩ්ස් ගන්න ඉතින් ඒක නූඩ්ස් ගන්න ඕන අපි උදේට පාන් කන්න හිතන් ඉන්නේ බලමු ආවෝ බාබකිව් එකක් දාන්න හිතන් ඉන්නවා ඒ හින්දා චාකෝල් එකක් ගන්නත් ඕන ඉතින් අපි ඒක ගමු බොස මේදි රාමෙන් ඕකද ගන්නෙ මෙතන රාමෙන් එකේ මේ ස්පයිසි එක ගන්න ඕනේ ඔය චීස් එකනේ බඩේ රාමෙන් ගන්න ඉතින් ඉන්නේ කට්ටිය රැට ලුණු දෙක ඇටක් ගන්න එතෙක් වෙන්නේ ඩොක්ටර් ලුණු දෙක දිනවා ලුණු දෙහි චාහුල්ලා ගන්නත් ඕන මේක දැන් අරන් දෙන VIP විදියට මේක නෑ අපි VIP අරන් දෙනවලු හරි ඉතින් මේ අපි මේ බවන කරන බොට් ටිකත් අරගෙන ආපහු ඉතින් ගමන මාදිවි කට්ටියත් එක්ක සෙට් වෙමු මොකද මේ මම කැමති නැහැ මේ vlog එක දික් කරන්න මට කලින් vlog එකත් එඩිට් කරන්න ගිහලා විනාඩි 40ක් රෙකෝඩ් කරලා තිබුණා ඒ හින්දා මේ ඔක්කොම vlog එකේ දේවල් ටික පොඩි ගන්නනේ අපි කට්ටියත් අරගෙන LED හම්බෙමු හරි දැන් බට් ටික ගත්තා දැන් මේ බට් ටිකත් අරගෙන දැන් ඉස්සෙල්ලම උදේට කන්න ඕන අපි උදේට කාලා නෙවෙයි ගෙදරින් ආවේ අපි පන්නේ පිටින් ඉඳලා ආවේ උදේ 6:00ට විතර 6:00ට ඉවර අපි එනකොට 7:00 විතර වෙලා දැන් උදේට කාලා ඊට පස්සේ අපි ආපහු ගමන ආරම්භලා මුලින්ම පැතුම් අයියලාට යන්න ඕන පැතුම් අයියලාට ගිහලා එහෙ කැම්පින් ටෙන්ට් එක අරගෙන හයික් එක යන්න ඕන ඉතින් ඔයාලට කියන්න ඕන අපි මේ පාර හිතන් ඉන්නේ ඔය YouTube කරන ප්‍රසිද්ධ ට්‍රැවලර්ස්ලා කරපු නැති දෙයක් කරන්නේ තමයි උඩම තියෙන කැම්පින් සයිට් එකට යන්න. ඉතින් එතෙන් රෙඩි කට්ටිය යන්නේ. අපි try එකක් දීලා බලමු වෙලාව විතරුණොත් උඩම තියෙන කැම්පින් සයිට් එකට යන්න. ඊට අපි දැන් පිටත් වෙලා උදේ කැම්ප් එක අරගෙන ඊට පස්සේ ගමන පටන් ගන්නවා. හරියටම අපි රැස්ටයින්ද පොඩක් විතර මගේ නැවතුවා මොකද මේ පැත්තට වහිනවා දැන් නම් පායලා ඉතින් අපේ කට්ටියක් මගේ එන ගමන් ඉන්නේ ඒ කට්ටියත් ආවට පස්සේ යන වත්තේ පදිලා වයිදන අපේ වත්තේ මේ පැත්තට යන අපි යන පැත්තට රැස්ට යන ගමන් තියෙන්නේ ආවොම අපිට මගදී වස් අහුවේ කියලා හිතනවා ඉතින් අපි තව දෙන්නෙක් ඉන්නවා මම ඔයාලට කලින් දරුවා අයියා අපේ අයියා ඉතින් තාම එන ගමන් එන්නට මගදී නැවතුවා බාබකිව් එක දාන්න බාබකිව් මේ ඉස්සරහට ගන්න. ඉතින් ඒ දෙන්නත් එක
අපි ගිහිල්ලා හම්බෙනවා. හරි ඉතින් ළමයි අපි පල්ලෙහා තැන ඉඳලා ටිකක් උඩහට ආවා. අපි දැන් ඉන්නේ මේ වැල්ලම්පිටිය view point එකේ. ඉතින් ඔයාලට පිටිපස්සෙන් පේනවා ඇති view point එකේ ලස්සන. ඉතින් මෙතන අපේ කට්ටිය ඉන්නව නැවතිලා. හයි ගේ. හයි. හයි. අරවයි ඉන්නවා අපි සෙට් එකත් එක්කම ඉන්නවා. මෙතන ඉඳලා දැන් තව ටිකකින් ෆොටෝ ටිකක් එහෙම ගහලා කට්ටියත් එක්කම උඩහට යන්න. කට්ටියත් එක්කම මේ උඩහට යන්න ඉන්නේ. දැන් පතුම්ලහට යන්නත් ඕන. බට්ටියක් ගන්නත් තියෙනවා තව. අද අපි හිතනවා කැම්පින් එකට නම් ගොඩක් කට්ටිය අඩු වෙති කියලා කැම්පින් කරන්න. ගොඩක් කට්ටිය අපිට හම්බ වුණා මේ කබරගල view point එකෙන් බලන ආපු ගොඩක් කට්ටිය අපිට හම්බ වුණා. ඉතින් අපි හිතනවා උඩ කැම්පින් එකට කට්ටිය නැති වෙයි කියලා. ඉතින් මේ view point එකේ ටික වෙලාවක් ඉඳලා ලස්සන බලලා පැතුම් අයිලාට ගිහිල්ලා මේ පැතුම් අයිලා හෙන්ටෙන් ටිකේම අරගෙන ඊට පස්සේ කන්දුට්ට යනවා. කඩයක් ගාව නැතුව දැන් පැතුම් අයිලාට ගිහිල්ලා එහෙන් බට් ටික අරගෙන ඊට පස්සේ එතන ඉඳන් පිටත් වෙන තමයි අපි හිතාගෙන ඉන්නේ. හරි දැන් ඉතින් අපි පැතුම් අයිලාට ආවා. පැතුම් අයිලාට ඇවිල්ලා අපේ බයික් ටික මෙන්න මෙතන තියෙනවා ගෙදරක්. ඒකේ දෙට දාලි වෙරලා දැන් අපි බැලුවේ අද පැතුම් අය නැහැ. පැතුම් අය ටවුන් එකට ගිහිල්ලා ඉකුවා. ඉතින් අම්මා තමයි ඉන්නේ. අම්මා දැන් බට් ටික අපිට තෝරලා දෙනවා. අපි ඕඩර් දාපු බට් ටික. දැන් අපි ඒ ටෙන්ට් එකමත් අරගෙන ඊට පස්සේ පැතුම් අයිලා හෙන් කබරගල බලා පිටත් වෙනවා. ඉතින් මම නම් කලින් කබරගල ගිහිල්ලා නැහැ. මම කලින් වගේ අපේ දනරුවා අයියා නම් කලින් කබරගල දෙපාරක් ගිහිල්ලා තිනවා. මේකත් එක තුන්වෙනි කැම්පින් එක. ඉතින් ඔයාලා බලන්න පුළුවන්. මේ මෙතන උඩේම ටෙන්ට් එකම වේලෙන්න දාලා තිනවා. ඊට පස්සේ මේ කියන්නේ ඔය නම් තියෙන්නේ ඔටෝ ටෙන්ට්. අපි දැන් ගන්න ඕනේ මැනුවල් ටෙන්ට් එකක්. මොකද ඔටෝ අරන් ගිහිල්ලා බෑ. ගිය පාර ඔටෝ අරන් ගිහිල්ලා උඩ හුලඟට කැඩුනයි කියලා කිව්වා. ඔය තියෙන ඔටෝ ටෙන්ට්. ඉතින් ඔටෝ ටෙන්ට් නම් අරගෙන ගිහිල්ලා තේරුමක් නැහැ කියලා තමයි අපේ දනුරා අයියා කිව්වේ. අපි දැන් මැනුවල් ටෙන්ට් එකකුත් අරගෙන අපි ගෙනා බට් එකකුත් තියෙනවා. ඊට අමතරව වතුර බෝතල් ටිකකුත් එම අරන් යන්නත් තියෙනවා. ඒ ටිකත් අරගෙන කබරගල බලා පිටත් වෙන්න සූදානම්. ඉතින් අපි මගට ගිහිල්ලා වලත් එක හම්බ වෙනවනේ. බට් ටිකත් අරගෙන ගිහිල්ලා මේ දැන් මෙතන කට්ටිය බඩු ගන්නවා. බට් ටික තෝරන ගමන් ඉන්නේ. ඉතින් මේ බට් ටිකත් අරගෙන කබරගල මුදුනට යන ගමන් වලත් එක හම්බ වෙනවා. හරි guys ඉතින් අපි පල්ලෙහා ඉඳලා දැන් ඒ කියන්නේ පැතුම් අයියලාට ගිහිල්ලා බට් ටිකත් අරගෙන භාගයක් දුරට ආවා. ඉතින් ඔයාලා පේනවා ඉතින් මෙන්න මෙතන පයින්ස් ගස් ටිකක් අන්නේ පයින්ස් ගස් ටික ගාවට තමයි අපි යන්න හිතාගෙන ඉඳී තමයි ෆස්ට් පීක් එක. ඉතින් මම ඔයාලට කිව්වනේ අපි ෆස්ට් පීක් එකේ නෙවෙයි සෙකන්ඩ් පීක් එකට යනවා කියලා. කියන්නේ මේක මුදුනේම තියෙන පීක් එකට. ඉතින් හින්දා මේ ෆස්ට් පීක් එකේ ඉන්න නැතුව සෙකන්ඩ් පීක් එකට යන්න හිතුවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් ලස්සන view එකක් තියෙනවා වටපිටාවේ. ඉතින් එකම අපේ අයියලාත් මෙතනින් ගියා. ඒ කියන්නේ නරු අයියලා, ගිහන් අයියා, ඒ වගේම අපේ අයියා පැතුම් ඒ තුන් දෙනාත් මෙතනින් ගියා. මම මාත් ඒ කට්ටියත් එක්කම යන්න ඕන. ඉතින් අපි බලමු හයික් එක මැදදී මොන වගේ දේවල් අපිට හම්බෙයිද. තව දෙයක් කියන්න ඕන. අපිත් එක්ක හයික් එකේ පටන් ගත්ත තැන ඉඳලම බල්ලෙක් ආවා. මේ මට මතක් වුණේ මේ කියන්නේ මම
මන්සලන්නගේ වීඩියෝ බලන ආසයි, ඒ වගේම සෝලෝ හයිකගේ වීඩියෝ බලන ආසයි. ඒ හැම එක්කෙනෙක් එක්කම ඒක කියන්නේ හැම ඒ කට්ටිය vlog එකක් දානකොට මොකක් හරි එක vlog එකක හරි ඒ කට්ටියත් එක්ක ගමන් සගයකෙක් විතර බල්ලෙක් යනවා. ඉතින් අද මට මේ කැම්පින් එකේ විශේෂත්වයක් වන්නේ මාත් එක්ක බල්ලෙක් යනවා. ඔයාලට මෙතෙන්ට නම් පේනවද දන්නේ නැහැ. මම ඔයාලට ළඟටම ගිහිල්ලා පෙන්නන්නම්. ඒත් එක්ක ලස්සන බල්ලෙක් එනවා. දුබුරු සුදු බල්ලෙක්. මේ ඉන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ මිනිස්සුන් බලාගෙන ඉන්නවා. එයා මගෙනකන් මේ ඉන්නේ. කුකේ. ඉතින් ඒ කුක්කත් එක්ක හයික් එක යනවා. ඉතින් අපි අයියලාත් යනවා. ඔයාලට අපි අයියලාත් පෙන්නන්නම්. ඔයාලට පේනවද දන්නේ නැහැ. අපි අයියලා හයික් එක නැගගෙන යනවා. ඉතින් පට්ට ලස්සන view එකක් තියෙන මේ වටපිටාවේ. අපේ අයියලා බහුවත් එක යන උඩහට. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු මොන වගේ දේවල්ද අපිට හම්බෙන්නේ. ඒ වගේම අපිට සෙකන්ඩ් පීක් එකට යන්න පුළුවන් වේද, වෙලාව ඇති වේද, ඒ වගේම ක්ලයිමේට් එක උඩහ අපි උඩරිම try එකක් දෙනවා සෙකන්ඩ් පීක් එකට යන්න. මොකද අපේ දනුරයි එකෙත් මෙච්චර කියන්නේ තුන් පාරක් කැම්පින් කරලා තිනවා. ඒ සෙකන්ඩ් පීක් එකට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ අද එකත් එක තුන් පාරක් කැම්පින් කරනවා. ඒ සෙකන්ඩ් පීක් එකට ගිහිල්ලා නැහැ. අපි ගිහිල්ලා බලමු සෙකන්ඩ් පීක් එක මොන වගේද කියලා. ඉතින් කට්ටියත් එක්ක පොඩි කයියක් ගහ කට්ටිය හයික් එක යනවා. කියලා මම කලින් කිව්වා බල්ලත් කුක්කත් අපිත් එක්ක යනවා. මම හිතනවා ඌ හෙට උදේනකම් අපිත් එක්ක ඉඳී කියලා. ලස්සන වටපිටාව. ඈතින් චෛත්‍යයක් පේන්න තියෙනවා, වැවක් පේන්න තියෙනවා. ඇත්තටම ලස්සනයි වටපිටාව නම්. ඒතකොට පල්ලෙහා මෙච්චර ලස්සන නම් උඩ කොච්චර ලස්සනද කියලා ඔයාලටම හිතා ගන්න පුළුවන්. හයි හයි. ඉතින් උඩට ගිහිල්ලා බලමු කොහොමද view point එකේ view එක කියලා. හරිද යාළුවනේ, තව චුට්ටයි තියෙන්නේ ෆස්ට් පීක් එකට. අපි එතන ළඟමයි ඉන්නේ. මේ කට්ටිය එන ගමන් ඉන්නේ. කට්ටිය දෙයක් විතර හති. ටිකක් නිකන් ගොඩක් හදිනේ. view එක ලස්සනයි. උඩා උලංගේ සද්දෙත් ඇහෙනවා. තව ටිකක් නගින්න තියෙන්නේ. ඒ ටිකත් නැගලා ඊට පස්සේ ටික වෙලාවක් රෙස්ට් කරලා මෙතන යන්න බා. අයියේ එතන පල්ලා පොට්ට ඇතින උඩ පොට්ට විතර. ටික වෙලාවක් රෙස්ට් කරලා වැස්සද මුලගේද? ඈ මෙතන ෆස්ට් ගියර් එක ගන්න ඉන්නේ. පස්සරන් ඉන්න බා දුරින් වරෙල්ලා. ඒක තවත් කොම්බි. ටික වෙලාවක් රෙස්ට් කරලා අපි සෙකන්ඩ් පීක් එකට යනවා. දැන් ඔයාලට වෙනවන කියන්න විදියක් නැහැ. මේ මේකෙන් බලන්න අමාරුයි. ඉතින් ඒවටක මොකා? ඔටක වෙනවා. මේ අපේ ගහන කියන තව පල්ලෙහා එනවා. වතුර බෝතල් දෙක උතරගෙන. තව ටිකයි ඉතින් මේ චුට්ටක් නැගලා ඊට පස්සේ view point එකෙත් විනාඩි 10ක් 15ක් විතර ඉඳලා ඊට පස්සේ සෙකන්ඩ් පීක් එකට යනවා. ඊට තව චුට්ටයි මොබයිල් වීඩියෝ කට් කරන්න නැතුව මෙහෙම view එකේ ලස්සන පෙන්නන්න. උතන ගා ඉන්න පුළුවන්. මේ තියෙන්නේ මෙතන ඉන්න ෆස්ට් පීක් එකේ කැම්පින් පොයින්ට් එක. කැම්පින් සයිට් එක. මෙතන ඉන්න බා. ඒක උඩ නම් තියෙන්නේ. උඩට ඒ කට්ටියක් ඇවිල්ලා ඉන්නේ. උඩට කපල්ලක් ඇවිල්ලා ඉන්නේ. මේ මතන අයියේ. මේ උඩටම පීකේට අනේ බා පොඩි ඉඳපන්. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ මෙතන මේ කබර ගල මුදුනත් එක්කම තව කළු පාටට පේනවනේ. අන්න ඒක තමයි සෙකන්ඩ් පීක් එක කියන්නේ. ඉතින් මේ ෆස්ට් පීක් එකේ විනාඩි 5-10ක් ඉඳලා අපි සෙකන්ඩ් පීක් එකට යනවා. හරි ගා ගන්න දෙන්න. මොකද අතන ඊට උසුනා. යා ඔතන පුළුවන්ද? ඔයාලට මතක නම් මට මතක විදියට මන්සලන්නල කැම්ප් කරේ මෙන්න මේ හරිය. මම හිතන්නේ මෙන්න මෙතන පල්ලෙහා පොට්ටක් තියෙන්නේ. මෙන්න මේ පොට් එකේ තමයි මේ මන්සලන්නල කැම්පින් කරේ. ඉතින් මම හිතන්නේ මන්සලන්නල සෝලෝ හයිකර්ස්ලා මේ උඩ පොට් එකට ගිහිල්ලා ඇති කියලා.
ඔයාලා ඇහෙනවද දන්නේ නැහැ. හුලඟේ සද්ද නම් තියෙනවා. මං හිතන්නේ අපිට අද සෙකන්ඩ් පීක් එකේ. අනේ මට නම් මේ සෙකන්ඩ් පීක් එකේ පොඩි ගේමක් දෙන්න වෙන තත්ත්වයක් තියෙන්නේ ඉන්න. ඊළ බලමු. දැන් ආපු එකේ මේ මේක දානකො. මේ ඒක මගේ අතට දෙන්න. ආපු එකේ මේ ගලගෙන නැද්ද? මේ ආපු එකේ ඔව් සෙකන්ඩ් පීක් එකනම යමු කියලා තමයි කට්ටියක් කියන්නේ. මේ මෙයා නම් බෑ කියනවා. මෙයා බෑ කියනවා. මේ ෂර්ට් උත් ගලවගෙන. දැන්ටපත් ඇදිලා. උඩට ගිහලා බලමු. අනේ මෙතන ඉමානේ ෂෝක් නවතන. බෑ උඩට එන්න ඕන. සෙකන්ඩ් පීක් ගහනවා නේ හොඳ යාළුවනේ. මම එන්නපා. සෙකන්ඩ් පීක් ගහනවා. මම කට්ටියක් උඩ කැම්පින් කරලා සෙට් එකක් බහිනවා. ආපුගේ සෙකන්ඩ් පීක් ගහමු. නෑ ඒක කපයි. මොකා හරි ගමන්නේ. සෙකන්ඩ් පීක් ගහමු. ජෝල්ට පේනවද දන්නේ නැහැ. මේ අපේ දඬුවයි ඔට්ටුවක් දාලා ඉන්නේ මේකේ පල්ලට පයින්නයි කියලා. ප්‍රසිට් එක දායි. පල්ලෙහා මම වලට වීඩියෝ එකකින් පෙන්නන්න. හොඳද? වීඩියෝ එකෙන් පෙන්නන්න පුළුවන් කොහොම පල්ලට වටනවා. අපි මෙතන විනාඩි 10ක් 15ක් ඉඳලා සෙකන්ඩ් පීක් එකට ගමන් ආරම්භ කරනවා. ඉතින් එතකොට අපි ඔයාලව ඒ හම්බෙන රස තැන් ඒ වගේම හම්බෙන දේවල් ඒ වගේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. මෙතන මං කියන්නේ සේෆ් කියලා. මොකද මෙතන ගස් පොඩ පෙනෙනවා. වටේ ගස් තියෙනවා. හරිද? අපි ටෙන්ට් එක හුක් කරගන්න පුළුවන්. උඩ පොඩ්ඩක් අමාරුයි. කොහොමද අපි කියන්නේ බා? හුක් කරගෙන ගහලා ගන්න පුළුවන් කියලා කිව්වේ. උඩ පොඩ්ඩක් ප්‍රශ්න තියෙන්නේ. උලඟ. අනික මෙතන තව පැදයක් යන්නක් තියෙනවා. දැන්වත් මහන්සි. දැන් වෙලාව 3යි වෙලාව. පැදයක් කියන්නේ 3 4 5. පහනකට යන්න පුළුවන්. නමුත් ඉතින් සෙටප් කරගන්න තියෙනවා. බාබියු දාන්න තියෙනවා. උලඟ උනොත් දාගන්න බෑ. මෙතන අපිට රෝප් එකක් අරගෙන මෙතන හොත ගැට ගන්න පුළුවන්. දැන් අපේ ටෙන්ට් එකේ පෝල් හෙඩ් එකෙම ගලවුණොත් ප්‍රශ්නයක් නේ. ඒක මම මේ මල්ලිට කිව්වේ. අපි ගමන් සප ගියොත් වෙනවා ඉස්සර. ඔයාලා කල්ලුත් පෙන්නුවේ. පොඩක් අපිත් එක්ක උඩටම ආවා. අර බලමු යනවා නැද්ද කියලා තීරණය කරන්න අනිත් සමාජිකයා එන්න ඕනේ මෙතනට. ඔව් කොහමද එකයි යන්න දැන් බලාපොරොත්තු වෙන තියෙන්නේ. තමයි කරගන්න. ඡන්ද දෙකක් තියෙනවා හරි. ඒක බල්ලා. බල්ල මගේ මැත්තේ. ඒවද? ඔව් මාත් එකයි මේ ඉතින් ඉඳලා ඊට දෙයක් තියෙන බා උඩ. කට් කරලා බල්ලත් එක්කගෙන ඕන කරලා ඕන කරේ. මේ ලනු කැලේ ටික ගතේ ඒ බල්ලත් එකතු වෙගෙන අපි උඩහට ගිහිල්ලා ඒ යන ගමන් ඔයාලත් එක්ක අපිට හම් වෙන රොස්සමු සුතැන් ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ දැනට නම් මේ සුන්න ගහලා ඉන්නේ මෙයා ගන්න. මාන්සි බයි ඉතින් අර තඩි කිලෝ 20 විතර බෑගයක් මං කරේ තියන් ආවනේ. භාගයක්. මාත් උසන. හරි කට්ටිය ඉතින් අපි ෆස්ට් පීක් එකේ ඉඳලා දැන් සෙකන්ඩ් පීක් එකට යන ගමන් ඉන්නේ. ඔයාලා පිටින් පයින්ස් කස් ටික. ඉතින් මේ දැන් එතන ඉඳන් යන ගමන් ඉන්නේ. ඔයාලා මතකයි අපිත් එක කුක් එකක් ආවා. බල්ලි එන්නේ බල්ලා ඉදපු අනිත් සෙට් එකත් එක පල්ලෙහාට ගියා. ඌ ආපහු එන එක නෑ මම හිතන්නේ. තව කිලෝමීටර් දෙකක් නේ පැය දෙකක් විතර යනවා හුවා හයිකේට. දැන් රුවා මින් ගිහිල්ලා බලමු උඩහට. කොහමද කියලා. කට්ටිය මෙතන ඉන්නවා. තව කට්ටිය උඩහ යනවා. මේ ඉතින් මෙතන 360 view point එකක් තියෙනවා. උඩ තව ලස්සන වෙයි කියලා හිතනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු උඩහට. ඉතින් කට්ටිය සෙකන්ඩ් පීක් එකට යන ගමන් ආයි තව තැනක නැවතුණා පොඩ්ඩක්. මොකද මේ කට්ටිය මාන්සි අපි දැන් ඉන්නේ මම වලට පල්ලෙහාදී පයින්ස් කරලා පෙන්නුවේ. අන්නේ පයින්ස් කරලා තමයි ඉන්නේ. ඔයාලා මේ පිටිපස්සෙන් පේන ඇති. පයින්ස් කරලා තියෙනවා. ඉතින් අපි අනිත් දෙන්නත් ආවා. අපි අයියාවා යන්න අයියාවා හති මහත්තයෝ හති. ඉතින් අපි යන්න හදන්නේ ඔයාලට පේනවාති මේ හරියට මෙන්න මෙතනින්. මෙන්න මෙතන ඔයාලට උඩ පේනවනේ. අන්නේ පිච් එකට තමයි යන්න වෙන්නේ. එල ගැඹුරු. ගිහිල්ලා බලමු අඩෝ ඊටත් එහා යන්න තියෙනවනේ. ඔව් ඔයා හිතේ අර කන්ද කියලා ඔය දිගේ යන්න ඕනේ. තව පැයකවත් ගමනක් තියෙනවා ඉතින්. අපි බලමු ගිහිල්ලා ටෙන්ට් එකෙම සෙටප් කරලා කොහමද වෙලා යන්නේ කියලා. ටෙන්ට් එක සෙටප් කරන්නේ පෙරෝගන්න දෙන්නේ හතර දෙනෙක්. අර හතර දෙනෙක් පෙරෝගෙන නිදාමු. වැඩි ඕනේ. වැඩි වෙලා කෙනෙක් යන්නේ. යා. හැබැයි මෙතන වාසියක් තියෙනවා AC එක වගේ. මෙතන පොඩ්ඩක් කූල්. ඒ හේතුව මොකක්ද දන්නවද? එහෙනම් මෙතන ටෙන්ට් එක. ෆයිනස් ඉන්නද? ෆයිනස් කැලේ හින්දා.
දරට කපා කරලා විකුණන්න දීලා. ගිනියරගෙන අරින්න රත්ති කිනවලු කොහොමද? පනින්න හකුන්නේ මෙතන කියලා මේ දේර ගිනියනන් එනවා. ඒක පිටිර වෙන්න නැත්නම් බලන්න. ගන්නෝ. වතුර කෑන් මොදම් පයින්නේ. මේකේ ෆයිනස් වල මේ ඒතර මේකට තමයි නත්තාශාකේ කියලා කියන්නේ. ඔව් මේක බොන්සයි කරාම තමයි මේ නත්තල් ගහ දෙන්නේ. බොන්සයි කරන්න ඕනේ ගහ පොඩි කරන්න ඕනේ. පොඩි කාලේ ඉඳන් හදා ගන්න ඕනේ. ඔයාලා මට ITM එකට ගන්න ඕන නම් channel කරන්න. ඒ IT කට කින්නවද? මේ අර පොඩි ගස් තියලානේ ෆයිනස් ගස් පොඩි ගස් තියලා බොන්සයි කරත් පුළුවන් ඉතින්. බොන්සයි මේක අර ගෙඩියක් අහලා. බොන්සයි. කියන්නේ අර අයිසයිජ් එක ලේන. මේක ගෙඩියක් තමයි දාගෙන දඟලන්න. ඊයෝටි හරි එහෙනම් අපි අපෝ ගමන පටන් ගන්නවා. ගමන පටන්ගෙන තව ටික දුරක් ගිහිලි වරලා ඒක මරු රසවස් තැන් හම්බුනොත් රසවත් දැන් තමයි තියෙන්නේ දැන් මේ උඩරින් කන්න නැතුව මැරෙන සීන් නැති. අපි උඩට යනවා ආයි ආය නැතුව බලන්න ඔයාලා ලයිව් ගන්න වෙන්නේ. ලයිව් ගන්න. ලයිව් ගන්න. එහෙමනම් උඩදී අප්ලෝඩ් කරමු. අප්ලෝඩ් කරන්න වෙනවා. අන්න හුලගේ සද්ද ඇහෙනවද? ඔව් ඔය හුලඟ වගේලා වදිනකොට ටෙන්ට් එක කට්ටියත් එක්ක උඩින් පා වෙන්න පීරිසියක් උඩ නේ නවල් ටවුන් එක පොලිසිය ඇතුලේ. විසිරාඩ. ඒ හුලඟ බං මම ඒකේ තොපිට කිව්වේ මෙතන අවුල් කියලා. හරි හරි අපි දැන් අර රැට එම ඕත් ඉවරයි හොඳේ. ඒ මොකද කරන්නේ? ඔන්න මන් දන්න තමුන්ගේ කෑන් එක ඉවර කරගන්නේ. ඉවට ඉවට කෑනි කොට හැපි. කොටම නින්ද යරෝනේ මන් තව කෑන්න පුරව ගන්නවා. වතුර වගේ වතුර අතර වගේ. හරි හරි අපි හරිද අපි දැන් ආපු හයික් එක පටන්ගෙන සයිනාඩි නඩනේ පැයකින් විතරනේ. පැයකින් විතර සෙකන්ඩ් පීක් එකට පැයක් වගේ යන්න පුළුවන්. පැයකින් විතර සෙකන්ඩ් පීක් එකට ළඟා වෙනවා. ආනේ යන්නේ. පොඩි පොඩ වැඩි ඔය. ඔව් ඒ අතර මගදී රසවත් තැන් හම්බුනොත් අපි වලත් එක ඒවත් බෙදා ගන්නවා. AC එකේ නම් වතුර බොනවා. හරි guys ඉතින් අපි අර කිව්වනේ මේ කැලේ තී කියලා. මේ දෙවෙනි කැලේ තී කියලා ඉතින් අපි දැන් මේ කැලේ තුල ඉන්නේ. පට්ට කළු කරයි. මෙලෝ සතෙක් නැහැ. දරුවා එනවා. හොතල මුසන් අනිත් දෙනක් පල්ලෙහා එනවා. අපි ගිහලා බලමු. මේ කැලේ දිගේ පාරක් නම් තියෙනවා. කට්ටිය කැලේ දිගේ නරිනෝ. ගිහලා බලමු කොහමද කියලා. ඉතින් මේකේ ඔක්කොම වඩා බැටරි තුර කර ගන්න ඕන. එතකොට වීඩියෝ ගේන්නේ කියන්නේ මොකද මේ දැනව බැටරි 30 ගානයි තියෙන්නේ. හින්දා මම තනින්තර ගිහින් අනිත් ඒ වීඩියෝ එක දික් කර ගන්න හොඳ නැනේ. ඒ හින්දා කට්ටියත් එක්ක කැලේ යන ගම උඩට බලා යනවා. ඉතින් උඩට ගිහිල්ලා කට්ටියත් එක්ක ඔහාට view point එකේ view එක පෙන්නනවා. view එක ගන්නද ඔතනම බලාගෙන බැරි වෙයි. මොකද දැන් 4 කාලේ විතර වෙලා කලිත් ඉවර කරගෙන සෙකන්ඩ් පීක් එකට ගිහිල්ලා ටෙන්ට් එකම සෙටප් කරන තැන ඉඳන් හොයලා හම්බෙන්න. දැන් ඉතින් තමයි මේ කැලේ දිගේ සෙකන්ඩ් පීක් එක දක්වා යනවා. හරි ඉතින් සෙකන්ඩ් පීක් එකට තව ටික දුරක් වගේ යන්න තියෙන්නේ. රැටන view point එක බලන්න බැරි වෙයි මේ නිදුම වැහෙන ඔක්කොම ටික. පල්ලෙහා කට්ටිය එනවා. ඉතින් මේ view එක ගන්න විදියක් නෑ සුද්දා. මීදුම පාලා දිනවා. කන්ද දිහා අපින්න තියෙනවා. මෙන්න මේක හමුවද මේ? පොල් ගසක් තියෙන ආසේ. මීදුම බානවා. ඊපස්සේ මෙලොම මගුලක් පේන්නේ. මේ බලමු. රාට වල වීඩියෝ එකක් ගේන්න හම්බෙයිද දන්නේ නැහැ මේ මීදුමත් එක්ක. බලමු ඩාට ගිහලා තව මොනවද අපිට කරගන්න පුළුවන් කියලා. දැන් යන තැන හොයාගන්න අමාරු නම් මීදුම් බෑවුත්. යන තැන හොයාගන්න අමාරු වෙනවා මීදුම් බෑවුත් මේ විදියට. ඉතින් ඒ හින්දා අපි ඉක්මනට උඩ හරගෙන ගිහිල්ලා මේ බලමු. යාළුවනේ මෙන්න මෙතන තමයි අපි අද කැම්පින් කරන්නේ. එතන කැම්පින් සයිට් එකක් තියෙනවා කවුරු කලින් හදපු එක. උඩට මීදුම් පාර තියෙන්නේ ඉතින්.
අඩෝ එතන ගහමුනේ. එතන පොඩ සේෆ් මදි. අතන හොඳයි නීට වැඩිය. මෙතන සේෆ් මදි. මේ ඉඩ වැඩි. උඩනේ මේ කපොල් වැඩි. කපොල වැඩි. කවුද තියෙන්නේ? ඔයාලට කිව්වනේ යාළුවනේ පල්ලෙහාන view එක බලා ගන්න බෑ. ගහමු පැතු. මොකද? අර ගහුවොත් හතනතර ගලස් දෙකට දෙන්න. මෙලෝ ලබ්බක් පේන්නේ නැහැ. දැන් අපිට දර කඩන්න යන්නත් තියෙනවා. සැලේට ළඟට යන්න ඕනේ. ඒ වැඩ ටිකත් එක බලමු කොහමද කැම්ප් එක ගහන්න කියලා. මෙතන හොඳයි බං. අඩෝ මෙන්න පොට් එක පොඩි ඩිස්ක් එකක් තියෙනවා බඩු තියෙනවනේ. ආවි සතුට පුඩ ගියට වැඩ නැහැ නේ. නෑ ගියත් යන්න රෙන්. යා මොකද කරන්නේ? ඉඳ ගන්න කරක දෙන්නේ. හා? දෙන්නේ දැන් මේක විතරයි. කට්ටිය නෑ කියලා. සනනන් නියමයි වටේට මුත් වෙන්නේ මිදුම තනිකර නුවරලි සීන් එක. ඉතින් ඔයාලට view point එක හෙට අපි උදේ පෙන්නන්න විස්තර කරන්නකෝ දනිරු අයියා. මේ විදිහට මේකම නැතිුණා පෙන්වන්න පුළුවන්. අර අරුනේ අර කෝ විදියට අයියා. ඉන්න කියනවා. හොඳයි. ගිහිලා ඒ වට් ටිකත් අරගෙන අපි උඩින් යනවා. අන්නතර view point එකක් තියෙනවා. දැන් යන්න එපා. अब බලමු දෙන්න. අතන තියෙන බට් එක අත් අරගෙන උඩට ඇවිල්ලා. දැන් නම් හීට් එකත් අඩු වුණා නිකන් රස්නයක් වගේ ආවා. ඒ උන. ෆොටෝ ටික ගහලා. පළහට ගිහලා ආවා. ඉතින් බලමු උඩ කොහමද කියලා. ඈ? Hi guys, ඉතින් අපි කොහමද සෙකන්ඩ් පීක් එකට ආවා. මම ඔයාලට පෙන්වන්නේ සෙකන්ඩ් පීක් එකේ ලස්සන දැන්. ඉතින් අර මම එතන පෙන්නපු උඩම කැම්පින් සයිට් එකේ තමයි අපි දැන් කැම්පින් net එකෙන් ගහලා ඉන්නේ. වටේ නම් view එකක් බලා ගන්න විදියක් නැහැ ඇත්තටම. ඔක්කොම මීදුම වැහිලා. ඉතින් try එකක් දීලා බලන්න ඔයාලට රැට. ඉතින් පල්ලෙහා view එක පෙන්නන්න. ඉතින් අපි දැන් උඩට ඇවිල්ලා පොඩි චොකලට් එකක්ම කාලා. අපි දෙන්නෙක් පල්ලෙහාට ගියා දනරුව අයියයි යහන්න අයියයි. ඒ දෙන්න පල්ලෙහාට ගියා. දරකඩන් එන්න මෙන්න මේ පැත්තට ගියා. තව සෙට් එකක් ඇවිල්ලා. තව සෙට් එකක් ඇවිල්ලා මෙන්න මෙතන කැම්පින් කරන කට්ටිය. තකොල්ල තුන්දෙනෙක් මම හිතන්නේ. අපි යරුණම අපි දෙකොල්ල යරුණම මේ සෙකන්ඩ් පීක් එකේ කවුරුවත් මම අද දවසේ කරේ. ඉතින් ඔයාලට පෙන්නනවා මේ තමයි අපේ ටෙන්ට් එක 6 person නළුවා ටෙන්ට් එක. ඉතින් මේක 2 layer කියනවා 2 layer ටෙන්ට් එකක්. ඒ වගේම මෙතන අපි චිකන් එකකුයි තියෙනවා චිකන් එකක් තියෙනවා බාබකියු දාන්න. ඒ වගේම සොසේජස් එකක් කියලා තියෙනවා. රයිට් අපි හිතාගෙන ඉන්නේ රැට චිකන් බාබකියු දාලා එකක් හදලා ඒ කියන්නේ කොත්තුමි ගොඩක්ම කැම්පින් කරන කට්ටිය ජාතික ආහාරي කොත්තුමි එකක් හදලා සොසේජස් ටිකක් බාබකියු දාන්න. ඊට වතුරක් තරම් කෑන් 4ක් අදගෙනත් එක්ක. ඉතින් ඔයාලා ටෙන්ට් එක ඇතුලේ පෙන්නනවා නම් ටෙන්ට් එක ඇතුලේ ලොකුවටම කියලා ඒ කියන්නේ 6 දෙනෙක් ඉන්න පුළුවන් ඉඩක් තියෙනවා. ඉතින් අපේ බඩ් ටිකක් තියලා තියෙනවා ටෝච් අනම්මනම් ගෑවි ඊපස්සේ ගෑස් ලයිට් පෝන් ටිකෙම තියලා තියෙනවා. ඉතින් ඒ ටික තමයි මේ ටෙන්ට් එක ඇතුලේ නම් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ටෙන්ට් එකේ කාලේ ගන්න ගෙනාවේ නෑ අපි හිතුවා බහින ගන්න නෑ කියලා. වටේ මීදුම නම් අහලා තියෙනවා. පස්සක් බලාපොරොත්තු වෙන අමාරුයි. ඒ කොමාරි ලොකෝ පස්සේ ඉන්නේ ජාගෝල් එක පත්තු කරගන්න. ජාගෝල් එක කොමාරි පත්තු කරගෙන හිතලා ඉන්නේ නේ අප්පා අයියා. ජෙසියක් ගන්න නැතුව ඉතින් පට්ට හිතලා නේද මොකද? මම මේ දැන්නවත් දෙවල නා. අයියේ. හයි. කැමරාව ඉල්ලන්න නම් ගණන් ගන්නවා මගේ අතේ ගලනවා. ඉතින් මෙතන
මෙතන ටෙන්ට් එක තියෙනවා පල්ලෙහා මොකද්ද නාරං පිටියනේ මට මතක නෑ නාරං පිටිය හරි ඔයාලට ඒක ගැන උදේ විස්තරයක් කියන්න මොකද මම මේක ගැන හරියටම දන්නේ නැහැ අපි දැන් රොයින් ඇවිල්ලා තියෙනවා මේ කරට කිලෝමීටර් කතාව ඉතින් එයාගෙන් අහලා කියන්න ඉතින් මේ වත්ත දිගේ අපිට මෙන්න මේ පාරක් තියෙනවාද මෙන්න මේ පාර දිගේ අපිට යන්න පුළුවන් උඩහට නහන් ඉතින් අපි උඩට ගිහලා බලමු උඩහටත් කොහොමද view එක තියෙන්නේ කියලා ඉතින් මම ඔයාලත් එක්ක එකතු වෙන්නම් ආපහු අපි රෑ කැම රැස්ටි කරගන්න වෙලාවට හරි guys ඉතින් දැන් කට්ටිය රෑ කැමරට සෙට්ල් ඉන්නේ දැන් බාබකියු එකක් දාගම ඉන්නේ මෙතන කට්ටිය මම ඔයාලට කලින් කිව්වා වගේ මේක පත්තු කරගන්න වෙන ගේමක් දෙන්න ඕන උනා මොකද අපි එක ෆස්ට් අටැක් එනි වුණා අනිත් එකෙන් දැන් ඒක පත්තු කරගත්තා ඒක පත්තු කරගත්තේ ටෙන්ට් එක ඇතුළට දාලා ටෙන්ට් එක ඇතුළේ තියාගෙන දැන් පත්තු කරගන්න හිතා ගන්න පුළුවන් ටෙන්ට් එක හෙල්ලෙන ඉතින් මේ අතන මෙතන පට්ට හීදලයි මිදුමක් බාලා තියෙන ඔයාලට වටේ view point එක නම් මට පෙන්වන්න විදියක් නැහැ view point එක පේනවා සමහරක් වෙලාවට ඒත් ඔයාලට පෙන්වන්න විදියක් නැහැ මේ ඔයාලට ඒත් view point එක පෙන්වන්න විදියක් නැහැ මේ මොකද කැම් එකට අහු වෙන්නේ නැහැ පොඩි පොඩි ලයිට් ඉඳලා ඊට අපි දැන් ලාවට කාලා චිකන් එක මෙතන බාබකියු දානවා ඕව කියන්නේ මෙතන චිකන් එක බාබකියු දාලා තියෙනවා ඉතින් මේකට හදලා චිකන් එකත් එක්ක කාලා තව මේකෙන් නිදා ගන්න යනවා ඉතින් නිදා ගන්න යනකොට බලමු හරි guys ඉතින් අපි දැන් බාබකියු එක දාලා කාලි වෙලා කට්ටියත් එක්ක දැන් නිදා ගන්න ආවා දැන් වෙලාව රෑ 11:00යි දැන් ඉතින් කට්ටියත් එක්ක නිදා ගන්න හදන්නේ කට්ටිය නිදා ගන්න ලේස්ති වෙලා දෙන්නෙක් විතර නිදි කට්ටිය නිදා ගන්න ලෑස්ති වෙලා ඉන්නවා ඉතින් දැන් නිදාගෙන අපි බලමු දීපාන්දර සන්රයිස් එක බලන්න try එකක් දීලා බලමු මට ෂුවර් එකක් නැහැ හරියටම කියන්න බෑ මීදුම් බාලා තිබ්බොත් මට සන්රයිස් එක පෙන්වන්න විදියක් නැහැ ඉතින් අපි දැන් නිදාගෙන උදේට සන්රයිස් එකත් එක්ක හමු වෙමු good morning යාළුවනේ ඉතින් දැන් වෙලාව 6:20 විතර වෙලා අපි පහට විතර නැගිට්ටා මේ වටේ පිට එළියන්නම් තිබුණේ නැහැ දැන් තමයි රාවට එළිය වැටිගෙන ආවේ ඉතින් අපි කෝපි එකක් දීලා අපි උදේ කෑම එක ලෑස්ති කරගන්න හැදුවා ඉතින් ඒක දැගෙන ආව චිකන් වර්ගයක් තිබ්බ දැන් අපි ඒක පොඩ්ඩක් ෆ්‍රයි කරගත්තා කොත්තුමීකට දාන්න පුළුවන් හින්දා ඉතින් ඒකම අපි අතන පාන් හදාගෙන තියෙනවා ඒ වගේම බීමක් තියනලා තියෙනවා ඉතින් අපි හිතාගෙන නූඩල්ස් එක හදලා පානේ බීම එක කන්න ඒ කාලි කරලා බලමු සන්රයිස් එක අපිට කැප්චර් කරගන්න පුළුවන් වේද කියලා සන්රයිස් එක කැප්චර් කරගත්තොත් අපි ඒකට ඔයාලට දාන්නම් ඊට පස්සේ අපි මේ කැමරා අරගෙන අපි හිතන් ඉන්නේ පල්ලෙහාට යන්න ඉතින් කොහොමත් හයික් එක පැය 3ක් විතර ගියපු හින්දා පල්ලෙහාට යන්නත් පැය 2ක් විතර යයි ඉතින් කියන්න ඕනේ ඊයේ පොඩි පොඩියක් හිමස් ගහුවා අපිට එන්නේ ගොඩක් වටෙන් පොඩක් වතුර ආවා ඒක එච්චර ලොකුවටම දැනුන්නේ නැහැ මේ හයියෙම වැස්සේ නැති හින්දා කොහොමත් අපි වෝටර් ප්‍රූෆ් එකක් නෙමෙයි ගෙනාවේ එච්චර ලොකුවටම අවුලක් තිබුණේ නැහැ හුලඟ හින්දා තමයි පොඩක් විතර නිදා ගන්න අමාරුනේ ඉතින් එහෙම ලොකුවට මේකත් එච්චර දැනුන්නේ නැහැ මේ පළවෙනි කැම්පින් අත්දැකීම හින්දා ඒ වගේ දැනෙන්නත් ඕනනේ ඉතින් කොහොමද අපි දැන් මේක හදාගෙන කැම එකත් එක්ක ඔයාලත් එක්ක සෙට් වෙන්න හරි guys ඉතින් අපි දැන් ටෙන්ට් එක අකුලගෙන ටික ඔක්කොම අයින් කරලා දැන් අපි පල්ලෙහාට යන්න ලෑස්ති වුණා දැන් කට්ටිය දැස්ලි ඉන්න පල්ලෙහාට යන්න අර යන්න ඉඳන් අපි ආයිනා දැන් අපි කට්ටියත් එක්ක පල්ලෙහාට ගිහිල්ලා මම ගෙදරන් තමයි බලාගෙන ඉන්නේ දැන් බලමු ස්ටාර්ට් ලොග් වලින් හමු වෙනවාද හරි guys ඉතින් කට්ටියත් එක්ක ෆස්ට් පීක් එකට බැස්සා දරුවා අයලම ඉන්න මෙතන පීක් එකේ මෙතන තමයි සිග්නල් තියෙන ඉතින් ගොඩක් කට්ටිය කෝල් ගන්නවා මොකද සිග්නල් නැති නිසා තා පොඩි දුරයි බහින්න තියෙන්නේ ඊට පස්සේ පතුම් අයලහට ගිහිල්ලා පතුම් අයලහෙන් ගෙදරන් තමයි තියෙන්නේ ඉතින් අපි ඉඳපැත්තට නම් මීදුම දාලා තිනවා අපි ඉඳපැත්තේ මීදුම ගොඩක් තියෙනවා ඒ හින්දා තමයි අපිට පල්ලෙහා view එක බලා ගන්න බැරුනේ ඉතින් මෙතනදී නම් අපිට සන්රයිස් එකත් බලා ගන්න තිබුණා කියලා හිතනවා ඉතින් කොහොමත් ඊට වැඩිය ලොකු අත්දැකීමක් නේ ගොඩක් කට්ටිය සෙකන්ඩ් පීක් එකේ කැම්ප් කරලා නැහනේ ඉතින් ඒ හින්දා අපි සෙකන්ඩ් පීක් එකට ගියේ අපිත් ඒක අර උඩ කැම්ප් කරලා බලලත් පල්ලට බහැලා දිනවා මෙතන තව විනාඩි 10ක් 15ක් ඉඳලා ඉවර වෙලා අපි කට්ටියත් එක්ක පතුම් අයලහට ගිහිලා පතුම් අයලහෙන් ගෙදර බලාගෙන තමයි හිතාගෙන ඉන්නේ ඉතින් මම කලින් කිව්වා වගේ මේ වගේ vlog ඉස්සරහට මම ගේනවා ඉතින් ඒ හින්දා මේ වගේ කැම්පින් vlog මම ඉස්සරහට ගේනවා
ඒ හින්දා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් ඔල් දාලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝස් වලට බලන්න පුළුවන්. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට මම ගිහිල්ලා එන්න. මල් නෙලාගෙන තුට්ටු දෙක තුන සොයනවා රෑ කෑම වේලට පහු කරන් යන වන්දනා නඩ සොයනවා සුව ආධ්‍යාත්මික ප්‍රාන්තේ ඇති වේදනාවට අනන්තේ දුර යන්නේ මොකටද වසන්තේ අග මල් පිපෙනකල් නිරන්තරයෙන්